හායි කොහමද? ඉතින් දවස් යනවා. කාලය යනවා, පැය යනවා. නේද? අපි සෑම මොහොතකම ඒ කාලය දවස් ගෙවිලා යනකොට අපි මේ සාමාන්‍යයෙන් සෑම කෙනෙක් කෙනෙක් හොඳ දෙයක් කරන්න ඕන හැම තප්පරයකම. ඒක තමයි වටින්නේ. නේද මේ දිලිප් මල්ලි? ඈ අපි හොඳ දෙයක් කළ යුතුයි. ඒක වචනෙන් හරි දෙන්න පුළුවන් නම් ආයි නිම කරන්නට බෑ. වචනෙන් කෙනෙක් හදන්න පුළුවන් නම් මොකද බුදුන් වහන්සේ කෙනෙක් වචනෙන් තමයි හැදුවේ. හරි? ක්‍රියාව දෙක. එක තමයි වචනය. වචනෙන් කෙනෙක් කාරුණික වෙන්න කතා කරාම හරි? වචනෙන් දෙයක් තේරුම් කරලා දුන්නාම මේකේ මේ වැරද්ද තියෙනවා. මේකේ ඔයාලට මේකේ හොඳ දෙයක් තියෙනවා. මේකේ ඔයාලට ලාභයක් ලැබෙනවා. මේක කරන්න එපා. මේක ඔයාලට අවාසි වැඩක්. මේක හොරකමක්. මේක නරකයි. අපිට කෙනෙක් අම්මතාත්තේ වචනෙන් හදන්න පුළුවන්. නේද? අපි දරුවෙක් වුණත් ඔබ අම්මා තාත්තා කෙනෙක් හැටියට වචනේ තමයි මුලින්ම හදන්නේ. හරි? හොඳම දේ ඒක. මේක කරන්න එපා. ඒක නිසා මම අද ඔබට කතා කරන්නේ මම පින ගැන කතා කරන්නේ. දැන් කතා කරමු පව ගැන. පව කියන්නේ මොකද්ද? පව කියන්නේ අම්මේ තාත්තේ අපි විඳිනා දුක්. ඔබේ ඇහෙන් කඳුලක් වැටෙනවා නේද? ඒක පවක්. ඒ ඔබ කරපු දෙයක්. පව කියන්නේ අපි කෙනෙකුට විඳවන්න දීපු දෙයක්. ඒක වචනෙට දීලා තියෙනවා, ක්‍රියාවනුත් කළා තියෙනවා. පව කවදා හරි අම්මේ තාත්තේ සමහර විට පව කරන්න කොහෙද? පව කරන්න අම්මේ තාත්තේ සුගතියක් නැහෙනේ. ඒ කියන්නේ පව කරන්න මනුස්ස ජීවිතේවත් කිසිම සහනයක් නැහැ. කොහෙන් බැලුවත් කරදර. කොහෙන් බැලුවත් කඳුල. නේද? සහනයක් නැහැ. සමහරට ගෙවල් වලින්, සමහරට දරුවන්ගෙන්, සමහරට අම්මලා තාත්තලාගෙන්, සමහරට බිරිඳගෙන්, සමහරට නෑදෑයන්ගෙන්. මොකද අපි කරලා තියෙන පව්. මම කියන්නේ අපේ ජීවිතේට පව් කරන්න එපා කියන්නේ ඒකයි. ලැබුණු මනුස්ස ජීවිතේ පව් කරන්නම එපා. සමහරට ඔබෙන් වැරදි වෙන්න පුළුවන්. සමහරට පව් වෙනවා. හැබැයි හොඳම දේ තමයි ඒක නැවත කරන්නේ නැති විඳීම ඔබ කරන උතුම් පවක්. දෙයක්. ඒකෙන් මිදීමක්. අපි එහෙම හිතන්න. බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පව් වෙන්න පුළුවන්. වැරදි කරන්න පුළුවන්. වැරදි වෙනවා මිනිස්සු අතරේ. මිනිස්සුන්ට තමයි වැරදි වෙන්නේ. මිනිස්සු තමයි වැරදි කරන්නේ. හැබැයි බුදුන් වහන්සේ දහම තමයි ඒ පව් කරනවා නම් ඒ පව් නැවත කරන්නේ නැතුව ඉන්නත් ඔබ කරන වැරදි නැවත ඔබෙන් සිදු නොවන්නටත් වග බලා ගැනීම තමයි බුදුදහමත් එක්ක ජීවත් වෙනවා. දැන් ඔබට කරපු පව් කොච්චරද කියලා තේරෙන්නේ නැති වැටහෙන්නේ නැති ඔබට දුක් කඳුළු වෙනකොට නේද? ඒ සෑම මොහොතකම ඔබ කරපු දෙයක් ආදරණීය මගේ සහෝදර අම්මේ තාත්තේ නංගි මල්ලි අක්කේ මේ හැම දෙයක්ම ඔබ කරපු දෙයක්. වෙන මොන නෙමෙයි. පවෙන් මිදෙන්න මොනවද කරන්න පුළුවන්? පවෙන් මිදෙන්න නම් පින බලවත් කරගන්න. තේරුණාද? මොකද කරපු පව් මොහොතකට හරි වහන්න පුළුවන් පිනේ. තුරකට ගෙනියන්න පුළුවන් පව්. පින ප්‍රබල නම්. පින ප්‍රබල තියෙනකන් පව පරිසම් දෙන්නේ නැහැ කියලා කියනනේ ඒක තමයි ඇත්ත. ඒකයි සෑම මොහොතකම පව් කරන්න එපා කියන්නේ. පව් කියන කර්මය අපි ජීවිතයට දාගත්තොත් සසරේ ආයි කවදාවත් ගැලවීමක් නෑ. දුකක් තමයි. හරි? ඉතින් ඒ කියන්නේ අපිට මිනිස් ජීවිතයට ගත්තොත් මොනවද දැනනවද ලැබෙන්නේ? අපි පව් කරපුවාම. කෙනෙක් කොච්චර ඔබව පා ගන්නවා. සමහරට ඔබව වර්ණනා කරන්නේ ඔබ ගොඩක් හොඳ කරනවා. ඒ ඔබව පාගනවා. ඔබ කොච්චර හොඳ දේවල් කළත් ඔබ වැරදි කෙනෙක් බවට පේනවා. ඒ සමහරට ඔබ කරපු දේවල් දැන් බලන්නකො අපේ ජීවිතේ එක හොඳ දෙයක් කළොත් ගොඩක් වැජඹෙන්නේ නැද්ද? ඒ තමයි